නිකන් නෑ කියන්න එපා අම්මේ. මං ඉරිදාත් වැඩට ඉන්නේ කාටවත් බරක් නොවේ ඉන්න. එහෙම තියෙද්දි ළමයි කාසාවෙන් ඉල්ලන දෙයක් අරන් දෙන්න බැයිද? මට ඒව වැඩක් නෑ. මට බයික් එකක් අරන් දුන්න නැත්නම් මං ගෙදරට ඉන්නේ නෑ. රයන් මොකද්ද උපන්දින කතාවක් කී නෑ බොස්. අද මගේ උපන්දිනේ. මොකද්ද උපන්දිනේ කිව්වත් නෑනේ. හැපි බර්ත්ඩේ. thank you බොස්. උපන්දිනේට තෑන්ක්ස් විතරද? කේක් කෑල්ලක් වත් නැද්ද? කේක් කැල්ලක්ද? ඉන්න බොස් මං අරන් එන්න. පොඩ්ඩක් හිටා කේක් ඕනේ නෑ බං දවල්ට කන්න කෑමක් ගෙනින්. හරි බොස්. හොමින්ද වජිරය ඔව් මහත්තයා. අද රයන්ගේ උපන්දිනේලු දන්නවද? ඔව් මහත්තයා මං උදෙත් විශ් කරා. ඒකට පාටියක් ගන්න එපැයි. ඉතින් මොකද්ද කරන්නේ? අපි හොඳ හෝටලයකට ගිහින් කමු. රයන් එහෙනම් අපි හොඳ හෝටලයකට ගිහලාම කමු. බොස් මට අරන් දෙන්න ආසයි තමයි. ඒත් මගේ අත එච්චර සල්ලි නෑ. දැන් ඔයා මොකද්ද කිව්වේ? ඔයා ළඟ සල්ලි නැහැ කියලා නේද? ඔයා බයික් එකක් කියලා අම්මා සල්ලි නැහැ කියලා කිව්වා. එතකොට ඔයාට අම්මව තේරුම් ගන්න බැරි වුණා නේද? අපි ආසාවෙන් ඉල්ලන ඕනම දෙයක් උතේ අරන් දෙන්නම් කියලා කියන එකම හඬවල් දෙක තමයි අම්මා තාත්තයි. ළමයි විදියට අපි දෙමව්පියන්ට ප්‍රශ්නයක් ආවම එතන ගිහින් හිට ගන්න ඕනේ. නැතුව එයාලට තවත් ප්‍රශ්නයක් වෙන්න හොඳ නැහැ. එහෙම නැතුව කරදර කරන්න හොඳ නැහැ රයන්. මේ සල්ලි ටික ගන්න අද ඔයාගේ උපන්දිනේ මගෙන් තෑග්ගා. ගිහින් අම්මට කැමති දෙයක්ත් අරගෙන තාත්තට බෙහෙත් ටිකකුත් අරගෙන ගෙදර යන්න. ඔබට අම්මගේ කකුල් දෙක අල්ලලා වදින තරම් වටින වෙන උපන්දින තෑග්ගාවක් වෙන කොහෙන්වත් හම්බෙන්නේ නැහැ මල්ලි. හරි දැන් ඔයා යන්න.